අනුර කුමාර තමයි මේ දේශපාලන කුණාටුව තරණය කරපු එකම කප්පිත්තා අනුරගේ අධිබලති ප්‍රචාරක ඇන්ජිම ඔහුගේ ජයග්‍රහණයක් වුණා අපිට මතකයි අනුර ප්‍රචාරක ලේකම් නෙමෙයි නමුත් විජිත හේරත් තමයි ප්‍රචාරක ලේකම් නමුත් ප්‍රචාරක ලේකම් ලොකු අඩුපාඩුවක් තියෙනවා ඔහුට එමෙ හැකියාවක් නැහැ ඔහුට දෙනවා පොඩක් අර ලොකු මානසිකත්වයක් තියෙනවා ලොකු පවුලකින් ඇවිල්ලා තියෙන්නේ විමල් වීරවංශ වගේ කෙනෙක් නැතිවීමේ අඩුවක් බාරගත්තා තම දෙවුර මත අනුර කුමාර දිසානායක අනුර දෙන්නේ ඒ කේල්ගිරි වලට ඒ බනිස් වගේ ඉතින් අපි කියනවා දැන් YouTube කක්කිසුදා මේ මාර විදියට කඩ යනවනේ කියන්නේ රෙදි නැතුව යනවා නමුත් ඒක තමයි ඒක දන්නවා අනුර කුමාර දැනගත්තට සුදාට එතනින් ගැලවෙන්න බෑ සුදාගේ ආදරයට නෙමෙයි සුදාගේ views-ලා ඉන්නේ ගොඩක් කාත් එක්කද මේ අනුර කුමාරත් එක්ක සුදා මේකෙන් ගැලවෙන්න හැදුවා සුදා ගැලවෙලා හැදුන්නේ නැතුවා ඔයගලන්ට මතක ඇති ඔයගලට මතකත් නැහැ මතකද අර ජනාධිපතිවරණ වෙලාවේ මැතිවරණ දැන් ගමින් ගමට ගිහිල්ලා කැම්පේන් කරනකොට සුදා දැන් 3ක ගිහිල්ලා මහරගම වගේ පළාත් වලට ගිහිල්ලා මේක වෙනස් කරන්න හැදුවා සජිත්ට එක දීලා අනුරට 3 දුන්නේ රනිල්ට 2 එහෙම දීලා වෙනස් කරන්න හැදුවන් පස්සේ තොර තෝච්චයක් නැතුව ලවත් දෙවක් නැතුව මුට ගැහුව ප්‍රහාර මූ නැන්නත්තර වුණා මුන් ඉන්නේ views බලාගෙන පුගේ ආදායම තියෙන ඒක ඒ වගේ තමයි සිස්ටම් එක හැදිලා තියෙන්නේ එතන සිස්ටම් එක හැදිලා තියෙන අනුරගෙන් පිට ගියොත් ඉවරයි අපිත් ඉවරයි ඒකත් ඉවරයි අනුර එක දන්නවා අනුර දන්න නිසා දැන් සාමාන්‍යයෙන් මහින්ද රාජපක්ෂ කරන්න වෙන්නේ මොකටද දැන් මේක මම කියන්න ඕනේ සේපාලයා කියන්නේ ජාතිවාදී ට්‍රැක් මාරු කළා අනුරගේ රැල්ලට ආවා මේ සුදත්තාවේ රැල්ලට අපි ආවේ රැල්ලට නෙමෙයි අපි එදා ඉඳලා දේශපාලනේ හිටියා මුන් දේශපාලනයක් කරේ නෑ කොයිවත් හිටියේ නෑ සුදා බලාපොරොත්තු වුණා ගෝඨබෙන් ඊට පස්සේ ඒ තනතුරු නැතුණාට පස්සේ තමයි රැල්ලත් එක්ක ආවේ රැල්ලෙන් පිට ගියොත් ඉවරයි මේ රැල්ල නැතු වුණත් අපි ඉන්නවා එතන දැන් සුදා රැල්ල ගියොත් අනිත් පැත්තට සුදත් යනවා මොකද මේ දැන් සභාපතිකම් අරන් වැඩක් නෑ සුදාට පොඩි ගාණක් එන්නේ නමුත් මේකෙන් එනවා වෙන ගාණක් හම්බ වෙනවා ලක්ෂ ගණන් හම්බ වෙනවා අපි නොදන්න ලයි මුගේ ඉතේ හවා ගහන්නේ ඒකයි නොගහ බෑ මූට අනුර හීල කළා තියෙන්නේ මේකෙන් අනුර හීල කළා තියෙන්නේ දැන් ඉස්සර නම් ජනමාධ්‍යවේදීන්ට ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් කවුද අපේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනමාධ්‍යවේදීන් එක බොහොම හොඳයිනේ ජනමාධ්‍යවේදීන්ට දෙනවා ළමයින්ට දෙනවා ටැබ් දෙනවා ළමයින්ට බිරිඳට රට සවාරි දෙනවා සමහරුන් රට සවාරි දෙන ගමන් Tamanට කීකරුට නැත්තම් ළමයි ඉස්කෝලේ දාලා දෙන ඔක්කොම කරනවා බිරිඳ කොහෙද කියලා අහනවා ඉතින් සවාරි දෙන ගමන් කීකරු නැත්තම් පරලොවත් අරිනවා පරලොව සවාරිත් අරිනවා අතපය කඩනවා දෙනවා ගැව්වා බරට බරයි නම් ඔය දන්නවනේ ඉතින් ලේක් හවුස් එකේ හිටපු කට්ටියට එහෙම තමයි මේ මහින්දගේ වැඩ හැබැයි අනුර එහෙම කරන්නේ නැහැ අනුර වතුර වීදුරුවක් දන්නේ නැහැ අනුර දන්නවා මගෙන් පිට ගියොත් ඉවරයි කියන එක ඉතින් දැන් චමු වගේමකෝ දැන් චමුද්දිත සමරවික්‍රම උදේ හවස රෙනෝ සිල්ලොට්නේ කඩේ යන්නේ දැකලා තියෙනවනේ උදේ පත්තර කොළුව පත්තර කියවනකොට කොහොමද කියලා කියවන්නේ කට උල් කඩලා වැඩිම ගන්න සරත් තමයි ගන්නේ ඒක මාරු කතාව ඉතින් එහෙම ගහන ගමන් මූ කොහොම හරි හවසට එක එකනාව ගෙන්නලා YouTubersලා YouTube එක හරහා අනුරෝපුම්බන මේ අනුරට ඇති ආදරයකට නෙමෙයි අකෝ මොකේ සල්ලි වලට අනුරගෙන් පිට ගියොත් පුට්ට සල්ලි නෑ මොකේ පුක එළියේ يعني ඉවරයි ඔය ආදායම ඉවරයි නිශ්චිත සල්ලි ගාන ඉවරයි හැබැයි අනුර සහෝදරයා දීලා තියෙනවා ගාඩ්ලා දෙන්නෙත් තුන් දෙනෙක් දීලා තියෙනවා චමුවට හැබැයි සුදාගේ ගාඩ් එක අයින් කරා සුදාට බැන්නත් සුදාව ගණන් ගත්තේ නැති වුණා සුදාට ඒකෙන් තොර යන්න බෑ යකෝ ආදායම කියලා දැන් අපිට ඕනේ දැන් ඉස්සර දැන් අනුර කුමාර දින්න ගමන් ලොකු චෝදනාවක් කිව්වා මේ හැමෝම කතා කරා අයියෝ මාධ්‍යට ස්තුති කරේ නෑ සමාජ මාධ්‍යෙන් නේද ආවේ මේ සමාජ මාධ්‍යට උදව් කරන්නේ නැත්තේ හරි නෑනේ ඇත්තටම සිරිසේනලා අපිට උදව් කරා සිරිසේන ඉඳදී මම Facebook එකක් කරේ නමුත් මම තමයි කාර්යාලය කරේ මම ඉන්න ගෙදර තමයි කාර්යාලය කළේ කළුතර ඩිස්ට්‍රික්කේ සිරිසේන මට දෙසරයක් දුන්නා කෑම වේලක් දුන්නා දෙසරයක් එන්න කියලා ඉතින් ඒ වගේ තත්ත්වයක් සිරිසේන කළේ ඉතින් හැමෝම එහෙමයි ප්‍රේමදාස මහත්තයා පුතත් ජනමාධ්‍යවේදීන්ට hina වෙලා කතා අනුර ගණන් ගන්නෑ අනුරට ඕනේ අනුර දන්නවා මගෙන් පිට ගියොත්
අබසරණයි කියලා. ඉතින් මතකනේ දැන් අර අපේ රැවුල නාකි රැවුල පිට ගිහිල්ලා පළවෙනි දවසේම ගහලා නේද? සේපාලයා වමනේ දාපුවා කනවා ඉස්සෙල්ලා ගව වීඩියෝ එක. උත්තර දෙන්නේ නැහැ සේපාලයා. උරණ උත්තර දීපා. අක්කසුදාරත් කියනවා ඕඩ දෙයකට වරෙන් අපිත් එක්ක දේශපාලනය කතා කරන්න. ඉතින් අපි කියන්නේ ඉතින් මේ දැවන්ත පොට්ටු වගේ දැවන්ත නැව් මුහුදුපත් කරේ අපි නෙවෙයි. ඒ අනුර කුමාරගේ වාක් ශෛල්‍ය කියන භාෂාව කෞශල්‍ය දැනුම ප්‍රතිභාව ඒ නිසා අනුරට සමාන කරන්න දේශපාලඥයෙක් මේ ලංකාවේ බිහිවෙලා නැහැ. ප්‍රේමදාස මහත්තයා හිටියා. ඉතින් උදේ පාන්දර නැගිලා වැඩ කොටස කරගෙන ගියා. දැවන්ත වැඩ කොටසක් කරගෙන ගියා. ඊට හා සමාන වැඩ කොටසක් කරන්න දෙයියනේ එදා ප්‍රේමදාසට තිබුණ සල්ලි තිබුණා. නේද? රට බංකොලොත් නැහැ. මේ බංකොලොත් රටේ තීරණ ගන්නකොට ලේසි නෑ එන ප්‍රශ්නයක් ඒක. ඉතින් අනුර බැලුවොත් දැන් ජී.ආර්. ජයවර්ධන ධර්මිෂ්ඨ සමාජයක් නේ කරනවා කිව්වේ. නමුත් එතකොට තිබුණේ කසිප්පු විතරයි. කසිප්පු ඔක්කොම පිටු දකලා වැඩේ කරනවා කිව්වා. හැබැයි ඊට පස්සේ ආවේ ප්‍රේමදාසට ඇත්තටම වැඩ කොටසක් කරන්න බැරුණානේ. දෙකොන පත් වෙන විලක්කුවන්නේ ප්‍රේමදාස මහත්තයා ගත්තේ. ඉතින් ප්‍රේමදාස දැවන්ත වැඩ කොටසක් කරගෙන ආවා. හැබැයි මතට ගැන වචනයක්වත් කතා කරන්න බැරුණා එතුමාට. ඊට පස්සේ බැලුවා චන්ද්‍රිකානේ ගත්තේ. චන්ද්‍රිකා කිව්වා මේ මතින්තර සමාජයක් කියලා තමයි චන්ද්‍රිකා කිව්වේ. මතින්තර සමාජයක් කියලා. නමුත් චන්ද්‍රිකාටත් කරගන්න බැරුණා. මහින්ද ආවේ මොකද්ද? මහින්ද කිව්වේ මතට තිත නෙමෙයි මත මඩින හැටි පෙන්නනවා කියලා. මත මඩින හැටි පෙන්නනවා කියලා තමයි මහින්ද ආවේ. ඉතින් ඒ ඇවිල්ලත් මොකද්ද උනේ? මහින්දරත් කරගන්න බැරුණා. ඊට පස්සේ සිරිසේනාවේ මතට තිත තිතට මත තිබ්බා සිරිසේන මඩුවලකින් ගහනවා කිව්වා. මඩුවලකින් ගානවා කිව්වා. ඉතින් දන්නේ නැහැ. ඉතින් මොකක්වත් සිරිසේනටවත් කරගන්න බැරුණා. අයියෝ සිරිසේන කියලා අපි කියනවා සිරිසේනට. ඊට පස්සේ අනුරාව රනිල් ඇවිල්ලා අම්මට සිරි නේද? රනිල් ඇවිල්ලා පොලිස්පති දේශබන්දුත් එක්ක මාර සංඥාවක් නැතුව පහම් පිටිත් දාලා යම්බෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේට එන්න වැඩ කොටසක් වුණා. මත්ද්‍රව්‍ය නාශක අංශේ අර වැටලීම් කළා. ඒවා එව්වෙන් පස්සේ ඒවා පහම් පිටු වුණා. මේ අකා දේශබන්දු දීපු රැගක් මිනිස්සුන්ට ඒ කියන්නේ මේ පල්ලෙහා පන්තියේ මිනිස්සුන්ට නඩු දදා පොලිසිය වලට දුන්න ටාගට් දීලා හෙන්න පිස්සුවක් කෙලියා හෙන්න බුලක් කෙලියා. දැන් ඒකේ ප්‍රතිඵල කනවනේ බ්‍රෝ කනවනේ. ඒ ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් අපි කියන්නේ ඔයගෙම පිලිපිනේත් ඒ කාලේ හිටියා රොඩ්රිගෝ කියලා. පිලිපිනේ රොඩ්රිගෝ කියලා ඉඳලා 20000ක් මැරුවා. ඔන්න දැන් ටොපිය කරකිලා තියෙන්නේ. මෙතන මිනිස්සු මරන්න නැතුව, එන මිනිස්සුන් අතුරුදහන් කරන්න නැතුව, ආයුධ පෙන්නන්න නැතුව, දිය ගිල්ලන්න නැතුව ලස්සන්ට වැඩේ යනවනේ දැන්. ඉතින් හැබැයි ඉතින් බැරි වෙලාවත් අයියෝ ඉතින් නාමල් රාජපක්ෂ ගැනත් කතා කරනවා. නාමල් ඔයා පව් ඔයා ගැන අපිට දුකයි. ඔයා බලාපොරොත්තු වෙනවා. ඥානක්කත් කිව්වා මාර කතාවක්. ඥානක්ක කිව්වා අනුර තමයි කිව්වා මේ රටේ ඒ කියන්නේ දීර්ඝ කාලයක් ඉඳලා යාට තියෙනකො රාජකීය ලේ තියෙනවා කිව්වා. රාජකීය හැබැයි මම කිව්වක අනුර කියන්නේ මේ කීරවැල්ලේ පරම්පරාවේ කියලා. කීරවැල්ලේ පරම්පරාවේ බුදුන් වහන්සේගේ දන්ත ධාතු ශ්‍රී දන්ත ධාතුව රැකගත්ත පරම්පරාව මේ මාතලේ පැත්තේ. ඉතින් මාතලේ පැත්ත තමයි අනුරගේ අම්මා තාත්තා හිටියේ. ඉතින් ඉඳලා තමයි ඔය මේ තමුත්තේගම් පැත්තට ගියේ. ඉතින් අනුර කුමාර තමයි ජයග්‍රහණය කරන්නේ කිව්වා. ඒ කවුද කිව්වේ මිති? රතුනෝල් ඥානක්කා. දැන් ඥානක්කත් අනුර කුමාරගේ පැත්තේ. ඥානක්කගේ මේ කියන්නේ මේ තාත්තා උන්දම් මරලා තියෙන ජේවිපිකින් කියලා කියන්නේ. නමුත් ඒක ඥානක්කා ප්‍රතික්ෂේප කළා මොකක් හරි කළා. ඥානක්ක දැන් වේශ නිරූපණය වෙලා තියෙනවා. අනුරට ඕන විදිහට යන ගමනට ඉඩ දීලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒකටත් අපි සන්තෝෂයි. ලබන සැරේ එන්නේ අනුර කියලා රතුනෝල් ඥානක්ක කියනවා අනුරාධපුරේ. කොහොමද? ඉතින් ඒ නිසා මයිනලගේ හොඳම ඒ කියන්නේ උදව් කරලා පොලිස් ගාඩ් දීලා හමුදා ගාඩ් දීලා ඔක්කොම හදලා මයිනලව 7-5කට ගණන් ගන්න රාජපක්ෂලා ගෝඨාභයලව ගණන් ගන්න නැති කියන අපිට සන්තෝෂයි. දැන් ඉතින් ඕගොල්ලෝ කල්පනා කරනවා මේ අරු ඇත්තටම මොකද මේ කක්කි සුදා මොකද මේ මෙච්චරම අනුරට ආදරේ කියලා. මේ අනුරට ඕන විදිහට කියන්නේ වේශ නිරූපණ යන්ත්‍ර. ඔකට කියන්නේ සිමියුලේෂන් මැෂින්. ඒ කියන්නේ අනුරට ඕන විදිහට මාලිමාවට ඕන විදිහට හැසිරෙනවා. ඒ හැසිරෙනකොට තමයි උගේව බලන්නේ කන චූන් කරන්න ඕන, ඇහැ චූන් කරන්න ඕන, අත චූන් කරලා පෙන්නන්න ඕන. ඒක නැත්තම් මුන් ඉවරයි. උන්ට අනාගතයක් නැහැ. අනාගතයක් නැති නිසා තමයි ඒකට එන්නේ. ඉතින් මේ බුදු දේශපාලනේ මහා සාගරයක් වගේ මේ ඔක්කොම කිව්වේ කීර්ති කාර්යවසම් කියන්නේ
මගේ ඉස්සර ඒ කියන්නේ මම එයාත් එක්ක වීඩියෝ එකක් කරා. අර රූපසුන්දරියෙක් තමයි මට ඇවිල්ලා යාව ලංකාවේ ආందోලනාත්මක රූපසුන්දරියක් හිටියා. එයා තමයි මට කීර්තිව හඳුනලා දුන්නේ. මම තමයි මුල්ම වීඩියෝ එක කීර්තිගෙන් ගැව්වේ. ඒක දැකලා තමයි චමුතිසත් ගත්තේ. දැන් කීර්තිත් එක්ක වැඩසටහනක් දෙකක් කරන්න ඕන. මම කීර්තිට කිව්වා YouTube එකක් කරන්න කියලා. ඉතින් කමන්නේ කොහොම හරි මහින්දට වඩා ප්‍රචාරක යාන්ත්‍රණය බල ගැනීම ඒ කියන්නේ සූක්ෂමයි. අනුරගේ සූක්ෂමයි. අනුරගෙන් පිට ට්‍රැක් එකෙන් පිට පැන්නොත් මාධ්‍යවේදී හරි ඌට views නෑ. මටත් අදාළයි. හැබැයි මම නම් ඉතින් පොඩි දේවල් වැරදි අඩුපාඩුකම් පෙන්ලා දෙනවා. එහෙමවත් කරන්න එපා සුදා. මේ ගමනට එහෙමවත් දැන් අපි බබ්බක් ගන්නවා වසන්ත සමරසිංහ. එතකොට ඔබ කොයි වෙලාවවත් කරන්න එපා. බට මං කියන්නේ බට නැත්තම් බට බාන කාලා බීලා ජොලිය පොඩි කාටලා දාගෙන දැන් මේ කාඩ් එක අයින් කළානේ අනුර කුමාර. අයින් කරත් මූ අයින් වෙන්නේ නෑ. මං කියන්නේ දේශබන්දුලට විරුද්ධව ගෙහුවට කමක් නැහැ. ටිරාන්නලස්ට විරුද්ධව නම් වචනයක් කතා කරලා අම්මෝ ඒව කතා කරන්න එපා. වසන්ත සමරසිංහලට ඒව කතා කරන්න එපා. දැන් මේ ඔබ දන්නවා චිත්‍රපට සංස්ථාව තෙනවුල් අර ජගන සභාපතිත් දැන් අයින් කළා. ඒව කතා කරන්න එපා. ඒව කතා කරොත් ඒ කියන්නේ මේ එතකොට views නැති වෙනවා. එතකොට ඔයා ට්‍රැක් එකෙන් පයින්නවා. ඔය දැන් ආ පරණ මෝඩකම් කරන්න එපා. දැන් මතකනේ ගිහිල්ලා සජිත් දිනනවා කියලා ඔයාලට බලලා මිනිස්සු කමෙන්ට් දාලා මොකද උනේ නස්පත්තිය කෙලුණා නේද? ඒ නිසා දැන් මේකටම ඵලයක්. හැබැයි බල රැල්ලට තමයි ඉන්නේ. තොපි ඉන්නේ රැල්ලට සේපාලත් ඉන්නේ රැල්ලට. තොපි රැල්ලට තමයි දේශපාලනේ YouTube එක කරන්නේ. අපි රැල්ලට නෙමෙයි. අපිට කන්න බොන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් පාන් කෑල්ලක් කාලා පොඩි දෙයක් කරලා අපි පාරේ යන්නේ බස් එකේ යන්නේ. ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. රැල්ලට පීන බලලා අපි උඩුගම් බලා යන්නත් ලෑස්ති. හැබැයි අපිට තවම අනුර කුමාර ගැන විශ්වාසයක් තියෙනවා. අනුර කුමාර වෙනුවෙන් පෙනී සිටිනවා. අනුර කුමාර අපිට කතා කරත් එකයි නොකරත් එකයි අනුර කුමාර කරන්න ඕනෙත් නැහැ. අනුර කුමාර යන ගමන යන්න ඔයා තමයි ප්‍රචාරක යාන්ත්‍රණය. මේ ඔක්කොම දේශපාලඥයෝ ඔක්කොම නානවනේ දෙයියනේ. මුන් ඔක්කොම ඔය 159ම වෙන බුල කෙලිනකොට අනුර සහෝදරයන් වෙනවා පාර්ලිමේන්තුවට. ඇත්තනම ඊගාව ඡන්දේ මම කියන්නේ නම් අනුර කුමාර ජනාධිපතිකම අහෝසි කරලා යන්න පාර්ලිමේන්තුවට යන්න. මොකද මේ විමල් රත්නායකත් එන පිස්සු ගෙලින්නේ. ඔයා එතන ගිහිල්ලා එතන මෙහෙවන වැඩේ කරන්න පුළුවන්. ජනාධිපතිකම පරණ ජනාධිපති විදියටම අර විලියම් ගොපොල්ලෝගේ JR ගේ කාලේ විදියට ජනාධිපතිකම තියාගන්න. ඒක නිසා එතකොට අලුතෙන් මෙහෙම මම පොඩ්ඩක් මතක් කරන්න දැන් මතක් වෙච්ච නිසා කියාගෙන යන්න ඕන. විධායක ජනාධිපතිගේ අහෝසි කරනවා කියලා අර ගේන්නේ අපි කලගඩි ලාම්පු සෙල්ලමෝගේ ඒකක් ගෙනල්ලා අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් එක්ක ගෙනල්ලා එතකොට හැමෝම ඡන්ද දෙනවා අනුර කුමාරට ජනාධිපතිකම අහෝසි කරන්න ඕන කියලා. ඊට පස්සේ ජනමත විචාරණය රෙෆරන්ඩම් නෙමෙයි කියන්නේ ජනමත විචාරණයක් ගෙනල්ලා ඒ කලගඩි ලාම්පු සෙල්ලම වගේ දාලා දිනලා ඒ කියන්නේ පළාත් සභාවත් ඕනනම් අහෝසි කරන්න හරි පළාත් සභාව තියමු. ඊට පස්සේ දින්නේ නැගේ ලොයෙත් නැති වෙන්න අනුර කුමාර කියන්නේ ලොයෙත් නැති වෙන්න. අපි කියන්නේ අනුර කුමාර යන ගමන හරි මැරෙන්නේ නැති වංචනිකයන් නැති දූෂිතයන් නැති සුජාත දේශපාලන සංස්කෘතියේ පෙරගමන් කරු මේ අනුර කුමාරට ඕන විදියට මේ YouTube සුදාලා එක අනිත්‍ය වුණුත් හැසිරුන් නැත්තම් උන් ඉවරයි. සුදා ආදරයට නෙමෙයි කරන්නේ උගේ බඩගෝස්තරවාදයට කරන කප්පි සුදාටයි අපෝ රැවටෙන්න එපා. ඒක කියලා නෑ මෙතන මේ අපේ කීර්තිකාරියෝසම් කීර්ති රත්නායක කියලා නෑ. කීර්තිර වැරදිච්ච තැන තමයි ඌ කියලා තියෙන්නේ දෙනවයි කියලා දොලපෙදේනි අනුර ගාඩ් එක දීලා අරුට සුදාට කවුද මේ චමුදිදේට ගාඩ් එක දීලා තියෙනවා. ඒ කියලා ඒක නෙමෙයි. අනුරගෙන් පිට යන්න බෑ. චමුවා බොට පිට යන්නත් බෑ. රෙනාට සිල්ලට උදේට කඩේ ගියාට හවසට යන්න ඕන. අනුරට මේ ඩොලර් එන්නේ ඒකයි. ඒ වගේම සුදා තොට ඩොලර් එන්නේ ඒකෙන් යකෝ. ඒකෙන් පිට ගියොත් තොත් කමුතුයි. තොපිටත් අවසරණයි. මටත් අවසරණයි. ටොප් හිට්ලර් ජය වේවා.